හැමදාම ඔයාලට අරගෙන ආවේ සානක ප්‍රෝට වෙච්ච අකරතැබ්බ. හැබැයි අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ සානක ප්‍රෝ නිසා වෙන කෙනෙක්ට වෙච්ච අකරතැබ්බයක්. මේක පොඩි කරදරයක්ුත් නෙමෙයි, ටිකක් ලොකු කරදරයක්. සානක ප්‍රෝ වැඩ කරන IT ෆීල්ඩ් එකේ. එයා වැඩ කරන IT කම්පැනි එකක. ඉතින් මේ ඉන්නේ සානක ප්‍රෝ. ඉතින් සානක ප්‍රෝගේ වැඩ හොඳ හින්දා එයාගේ මැනේජර්ස්ලා එයාට උසස් වීමක් දීලා එයා ප්‍රොමෝට් කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ ඉන්නේ සානක ප්‍රෝගේ මැනේජර්. කොහොම හරි මේ ප්‍රොමෝෂන් එකක් දෙන්න ගිහිල්ලා සානක ප්‍රෝගේ මැනේජර්ට පිස්සු හැදුනා. ඉතින් කතා ඉවර වෙනකම් බලන්නකෝ. Good morning Mr. සානක. මම අද ඇත්තටම ඔයාලට එන්න කිව්වේ මේ ඔයාගේ ටීම් එකේ අයම කිව්වා ඔයා මැනේජ්මන්ට් පොසිෂන් එකකට සුදුසු කෙනෙක් කියලා. ඉතින් චුට්ටක් ඔයත් එක්ක කතා බහ කරලා ඔයාලට ප්‍රොමෝෂන් එකක් දෙන්න පුළුවන් නම් මැනේජර් කෙනෙක් විදිහට දෙන්න තමයි මම අද චුට්ටක් ඔයාලට එන්න කිව්වේ. ළඟදී මැරි කරාවලනේ? ඔව් සර්. මේ ඔය මොකද වෙන්නන්නේ? නැසම මගේ මගුල් මොත. පවුන් එකමාරක්. මුද්ද. හරි එහෙනම් කවන්නේ. කොහොමද ඉතින් ඔයාගේ මැරේජ් ලයිෆ් එක මේ දවස්වල මොකද වෙන්නේ? තාම නම් ඉතින් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ සර්. අපි ඉතින් බැඳ විතරයිනේ. මිස්ටර් සානකගේ වයිෆ් මොනවද කරන්නේ? යා සර් මේ වෙලාවේ නම් උයම නැති. නෑ දැන් නේ මම කියන්නේ ජොබ් එක මොකද්ද කරන්නේ? ඒක තමයි සර්. එයා කුක් කෙනෙක්. හොටල් එකක කුක් කෙනෙක්. කවන්නේ ඒක කවන්නේ. මිස්ටර් සානක ඉතින් මොකද කරන්නේ වීකෙන්ඩ්ස් වල ගෙවල් පැත්තේ නේද නැත්නම් කොළඹමද ඉන්නේ? ලොකුවට ඉතින් ගෙවල් වල නම් යවෙන්නේ නැහැ සර්. ටිකක් අපි දුරනේ ඉන්නේ. මේ දවස්වල නම් ඉතින් සර් නිවාඩුව හම්බෙච්ච ගමන් අපි ටීවී බලන එක තමයි සර් කරන්නේ. මොනවද මිස්ටර් සානක සාමාන්‍යයෙන් බලන්න කැමතිම ටීවී ප්‍රෝග්‍රෑම්ස්? කිසිම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් සර් මේ දවස්වල නම් බලන්න වෙන්නේ නැහැ. අපේ ටීවී එක පිච්චිලානේ. ඒ කියන්නේ සර් පර සති දෙකකට විතර කලින් එන අකුණක් ගිහුවේ. ඕකට අපි ටීවී එකක් ගියා. ඉතින් අපි නිවාඩුව හම්බෙච්ච ගමන් චුට්ටක් ඔය ෂෝරූම්ස් වල ගිහලා බලන අලුත් ටීවී එකක් ගන්න. කමන්නේ. කොහොම හරි මිස්ටර් සානකව අපි දාන්න හිතාගෙන ඉන්නේ. මම ප්ලෑන් කරන්නේ ඔයාව ඇත්තට QA ටීම් එකක මැනේජර් කෙනෙක් කරන්න. ඒ කියන්නේ ප්‍රොඩක්ට් වැලිඩේෂන්. ඒ කියන්නේ අපේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ඒ ටූල් එක හදනවා. ඔයාලගේ ටීම් එකට තමයි ඒක වැලිඩේට් කරන්න වෙන්නේ හරියට මෙයාලා හදලා තියෙනවද කියලා. හරි. දැන් එතකොට ඔයාලා ඉතින් ටෙස්ටිං පැත්තට ගොඩක් කරන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියනවා කියලා අපි හිතමු. දැන් මම මේ පොඩ්ඩක් කේස් ස්ටඩි එකක් වගේ කරන්නේ ඔයා හොඳ මැනේජර් කෙනෙක්ට සුදුසුද කියලා බලන්න. ඒකයි අපි හිතමු මොකක් හරි දැන් ඔයාලගේ පැත්තෙන් බග් එකක් මිස් වෙලා හරි දෝෂයක් එක්ක මේ සොෆ්ට්වෙයාර් එක යනවා කාටද? කස්ටමර්ට. ඔන්න දැන් කස්ටමර් එනවා රෙද් උස්සගෙන. දැන් ඔයා කොහොමද මේකේ කණ්ඩායම් නායකයෙක් විදිහට මේ සිටුේෂන් එක හැන්ඩල් කරන්නේ? ඔයා මොකද්ද මුලින්ම ගන්න ස්ටෙප් එක? මම මුලින්ම කියනවා සර් ඔය රෙද්ද පහත දාගන්න කියලා. දැන් අපේ ටීම් එකේ ගෑනු ළමයි ඉන්න පුළුවන්නේ. ඉතින් ගෑනු ළමයි ඉන්න තැනක මං හිතන්නේ කිසිම කස්ටමර් කෙනෙක් රෙද්දක් උස්සන් එන එක සුදුසු දෙයක් කියලා. නෑ මෙහෙම රෙදි උස්සන් එනවා කියන්නේ එහෙම මේ රෙදියෙන් නම් එන්නේ නැහැ. මම මේ කියන්නේ සුටගෙන සයිකන් දැන් මේ කස්ටමර් කිසිම රෙද්දක් ඇඳන් නැතුව දෙන්නේ. හැබැයි එහෙම වුණොත් නම් මං එයාව ගේට් එකෙන් ඇතුළටවත් ගන්න නැහැ. එහෙම හොඳ නැහැ. අපි මුලින් ඉඳන් පටන් ගමු මිස්ටර් සානක. මේ ඔහොම මම ආඩි ඉස්සර මුලින් විස්තර කරන හොඳ මැනේජර් කෙනෙක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මොන වගේ රෝල් එකක්ද කියලා. හරි. හොඳ මැනේජර් කෙනෙක් කියන්නේ ඇත්තට සිංහෙක් වගේ කෙනෙක්. ඒ කියන්නේ සිංහෙක්ට මූලික ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සිංහයොත් එක්ක සෙල්ලම් බෑ. සිංහයෝ කියන්නේ කාටවත් නැවෙන කෙනෙක් නෙවෙයි. ඒතකොට සිංහයොත් එක්ක සෙල්ලම් බෑ. යා තමයි කැලේ රජා. දෙවෙනි එක සිංහෙක්ට මොකක් හරි කරදරයක් වෙනකොට අනිත් සිංහයෝ අර ඒ සිංහයන් වෙනුවෙන් නැගී සිටිනවා. තමන්ගේ පවුල තමන්ගේ වර්ගය වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද? හොඳ සිංහෙක් එහෙමයි. බර තුන්වෙනි එක තමයි සිංහයෝ කවදාවත් පසුබහින්නේ නැහැ. ඉතින් අන්න ඒ ගති ලක්ෂණ තුන හොඳ මැනේජර් කෙනෙක් ගාව තියෙන්න ඕන. අන්න ඒකත් එක තමයි අපි කියන්නේ මැනේජර් කෙනෙක් කියන්නේ හොඳ සිංහෙක් කියලා. ඉතින් ඔයා ඒ වගේ හොඳ මැනේජර් කෙනෙක් නම් ඔන්න දැන් කස්ටමර් එනවා. ඔයා මොකද්ද මේ ප්‍රශ්නෙට ගන්න මූලිකම පියවර? හරි සර්. ඔන්න දැන් කස්ටමර් එනවා. හරි. ඔන්න දැන් කස්ටමර් තව ටිකක් එනවා. ඔව්. කස්ටමර් තව චූට්ටක් මගේ ළඟට එනවා. හරි ඔන්න එනවා. තව චූ. හරි ඔන්න දැන් කස්ටමර් ඔයා ළඟටම ආවා. දැන් මොකද්ද කරන්නේ? මම හයින් ගොරවනවා සර්. මොකද ඕනම සිංහයෙක් ගොරවලා තමයි සර් ගොදුරට පනින්නේ. පොඩි මම අහන්නේ හරි ඔයා සිංහෙක් තමයි. මම කියන්නේ සිංහෙක් වගේ කොහොමද තමන්ගේ කණ්ඩායම පාවිච්චි කරගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා මම අහන්නේ. කණ්ඩායමත් එක්කනේ. හරි. ඔන්න දැන් කස්ටමර් අපේ කණ්ඩායම ළඟට එනවා. ඔව්. ඔන්න තව ටිකක් ළඟට එනවා. හරි. තව චුට්ටක් ළඟට එනවා. ඔන්න ළඟටම ආවා.
දැන් කණ්ඩායමත් දැන් මොකද්ද කරන්නේ? අන්න සර්ට වැරදුනා. මේ බාර්ස අපි කලින් පාර තරම්ම කස්ටමර් ළඟට ගන්නෙ නැහැ. ඈ? ඔව්. මොකද අපිට කණ්ඩායමක් ඉන්නවනේ. අපි කණ්ඩායමක් විදිහට දුර තියලා වට කරලා ගොරවනවා. ඔව්. මොකද මිනිහ මේ සැරින් සැරේ ඕක් ගන්නනේ? බඩ ඔක්කාර වෙනවද? ඔහොස චූටි ඔක්කාර ගතියක් නම් තියෙනවා. ඈ? නැස මේ AC එක මගේ ඔළුවට වදින්නේ පොඩක් ඒකත් එක්ක නිකන් අර AC බස්සලයක් දෙන්නේ. කොහොම හරි මිස්ටර් සානක මෝඩ උත්තර දෙන්න එපා. මම සිංහෙක් කියලා ඔයාට කියන්න කිව්වා. ඔයා ඔයාට සිංහෙක් කියලා හොඳ මැනේජර් කෙනෙක් කියලා හිතන්න කියලා කියන්නේ. නැත්නම් ඔයා සිංහෙක් නෙවෙයිනේ. ඔයා කොයි සිංහෙක් කියලා? ඔයා මිනිස්සෙක්නේ. මට චුට්ටක් පැහැදිලි නැස දැන් සර්ම තමයි කිව්වේ මම සිංහෙක් කියලා. ඔයා මිනිස්සෙක්. සිංහෙක් වගේ දේවල් හිතන්න පුළුවන් මිනිස්සෙක් කියලා කියන්නේ මොකද්ද කියන්නේ මේ? චුට්ටක් නේස සර්ම ආත්ක සෙල්ලම් කරන්නද නේද හදන්නේ? සිංහයොත් එක සෙල්ලම් බෑ. මතනේ ලක්ෂණ අංක 1 සර්ම තමයි කිව්වේ. මේ වැඩි හරියන්නේ නැහැ. මෙහෙම කරමු. මිස්ටර් සානක දැන් යන්න ඔයාගේ බ්‍රාන්ච් එකට. මම චුට්ටක් හිතලා බලලා ඔයාට කියන්නම් ඔයා මේ පොසිෂන් එකට හොඳයිද කොහොමද කින්දමන්ද කියලා. නැස ඒසලා මාත් එක හරියන්නේ නැහැ. සම තමයි කිව්වේ ලක්ෂාංක 2 මතකනේ. සිංහයෝ කවදාවත් පසු බහින්නේ නැහැ. ගියප්පට යකෝ උඹ මේ පිස්සන් කොටුවෙන් පැනලා ආපු ගෙද්ද බං? සිකියුරිටි සිංහවංශ මෙහෙනා සිංහවංශ සර්මට කතා කරාද? මෙන්න මේ පිස්සා පනලා දානවා. ඔල්මාද බඩුවක් නේ. මහත්මයා අපි එළියට යමු. මං සිංහෙක් මල්ලි. මේ සිංහෙක් ලුනි සර්. ඕයි මේක මිනිස්සෙක්. මෙහෙන් ගොරවනවා. යකෝ තොටක් පිස්සුද? මේ මිනිස්සෙක් ඉන්නේ. උඹට මේක තනියෙන් පන්න බැරි නම් ඔය අනිත් එකාට කෝල් එකක් දීලා ගෙන්නගෙන මේක පනලා දානවා. සර් ඌට වඩා දෙහිවලට කෝල් කරොත් නරකද? දෙහිවල? සත්තුවත් සිංහිය ගොඩායි. මේ මම තව උඹට විනාඩි දෙකක් දෙනවා. මුව පැන්නුවේ නැත්තම් මං ගිලන්ට පන්නන උඹව. පනවා මේකව. මල්ලි නම සිංහවංශ කියවනේ. මල්ලි අපි එකම වර්ගය අය. මතකනේ සර් සිංහයෝ කවදාවත් තමන්ගේ සිංහයන්ව පාවලා දෙන්නේ නැහැ. අපි එක එක වෙනුවෙන් නැගී සිටිනවා. හරි? සෝක පත්වීම දෙන්න පුළුවන් මට සර්මට පත්වීම දෙන්න කලින් මේ මල්ලිව අයින් කරොත් බලා ගන්න පුළුවන් ආ. මල්ලි මේ දඩමස් තියනවද? කැන්ටි මේ සොසේජස් වගේක් නම් තියෙනවා මන් දැක්කා. ඒක හොඳ අපි යන්න. මතකනේ? හ්ම්. Sacabou.